අද කාලේ තරුණයින් සමාජයට එන්නේ සල්ලි හොයන රේස් එකට ලෑස්ති වෙලා. ස්මාර්ට්ෆෝන් එක සාක්කුවේ දාගෙන, බ්ලූටූත් එක කනේ ගහගෙන, මොඩර්න් වෙහිකල් එකක ස්ටීරින් වීල් එක කරපාන මේ අය හීන දකිනවා. සමහරවිට මේ හීනවලට යන් වෙන්නේ ඉතාමත්ම කෙටි පාරවල් වලින්. සමහර විට ඒ පාරවල් අන්තිමට ඉවර වෙන්නේ හිරගෙවල් වලින්. මේ හැමෝම ලෝකයේ කියන පොරපිටියේ තමට හිමිතන අත්පත් කරගන්නට සටන් වදින ජීවිත. මේ අයට ජීවිතය කියන්නේ රේස් එකක්. ජීවත් වීම කියන්නේ ගේම් එකක්. Good morning, sir. Good morning. Wish you a happy birthday, sir. Thank you so much. ඔයගොල්ලෝ ඉතින් හැමදාම මාව සර්ප්‍රයිස් කරන එක නිකලේ නේද? හැබැයි මතක තියාගන්න. අපි අපිටම සර්ප්‍රයිස් කරගන්නවට වඩා රාජ්‍ය සේවකයෝ හැටියට මේ රටට සර්ප්‍රයිස් එකක් අපිට දෙන්න පුළුවන් නම් අන්න ඒක හුඟක් වටිනවා. අනික ලේකම්ලගේ උපන්දින සමරන්න අමාත්‍යංශ චක්‍ර ලේඛන වලින් කාලය වෙන් කරලා දීලා නැහැ. හරියට හරි සර්. සර් කියන එක සාහිතික ඇත්ත. අනිත් එක ඔය චක්‍ර ලේඛන වල ඔය ගරුත්වය කෘතවේදීත්වය කියලා එකකුත් නැහැ නේද සර්? මිස්ටර් බණ්ඩාර කියන එක තමයි ඉතින්. ඔය දෙන්න. සර් දෙන්න. Thank you. Happy birthday to you. Happy birthday to you. happy birthday to you. අපේ කැලෙන්ඩරෙත් අයියාගේ බර්ත්ඩේ එක අනිවාර්යයෙන්ම සර්ප්‍රයිස් ඩේට් එක. වේල පහ ආවට වැඩක් උන්නේ නෑනේ. අයියා අදත් වැඩනේ. රාජ්‍ය සේවයට දවස් 5යි. සමාජ සේවයට දවස් 2යි. සතියෙම ඉවරයි. දවස් 5ක් වගකීම් ඉෂ්ට කරනවා. දවස් 2ක් යුතුයකම් ඉෂ්ට කරනවා. දැක්කනේ? අපි මොනවා කිව්වත් එයාට ලස්සන උත්තර තියෙනවා. ඉතින් පුතා දැන් එක්සෑම් ඉවරලත් අවුරුද්දක් විතර වුණානේ. මොකද කරන්නේ? මේ මාමේ මේ මම එයාට ඉතින් මොකද? එක්ක රෑ එළි වෙනකන් ෆෝන් එකේ. එහෙම නැත්නම් රස්තියාදුවේ. තාක්ෂණයේ දියුණුවනේ මිනිස්සුන්ගේ වැඩ පහසු කරගන්න. අපච්චි දන්නේ ඉතින් දකින්න තන මට බයින්න තමයි. මනින්ට නෙවෙයි. ජීවා. පුතේ ඕන නංගි නම් කැම්පස් සිලෙක්ට් වෙනකන් හිටියේ නෑ. පෙර දිනේ ප්‍රයිවට් ඩිග්‍රී එකක් ස්ටාර්ට් කරන්නයි යන්නේ. විහිළු නෙවෙයි පුතා. මම බිස්නස් කාර්යයක්. හැබැයි මගේ දුව තව අවුරුදු 4කින් ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්. එයා එහෙමම ඉදිරියට යයි. එතකොට මේ මහනුවර දිස්ත්‍රික්කේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියාගේ පුතා කොහොම වෙන්න ඕනේද? අයියේ මේ කෝස් එක අවුරුදු 4ක් වුණාට අවුරුදු 3ක් සම්පූර්ණ වුණාම එයාලව ට්‍රේනින් දායි. අවුරුදු 4ක් නෙවෙයි. අවුරුදු 40ක් වුණත් මොකද? දුවේ
ඔන්න ඔයාට ඕන තරම් කාලයක් මෙහි ඉන්න පුළුවන්. මොකද්ද මේ මෙයා මේ නවතින්න දහදන්නේ ඔව්. දැන් ඔයාට පාළුවක් නෑ නේද එතකොට? මේ අවුරුදු 4ක් මේ ඇයි මොකද? මේ තමුන්ට ඕන නම් ඕන තැනකට යන්න පුළුවන්. හැබැයි මේ දරුවා මෙහිදී. Thank you so much, Siddhu Mami. අයියේ. ඇතිද? අවුනකෝ ඔය මං කිව්වේ. ඔය දෙන්නට රණ්ඩු වෙවීම ඉන්න පුළුවන්. ආම්මේ මං ගිහිල්ලා එන්නම් කොයිද යන්නේ? මම යනවා රොකේ වයසමිය හම්බෙන්න බල්ලු දෙන්නෙක්ද? නෑ යක්කු දෙන්න අයියේ. Que paga? මට ඕනේ අපච්චි මොකද? අපි මොනවාරි බමුද ආ මොනවාරි බමුද පැණි දාලා කැෂූස් දාලා ප්ලම්ස් ටිකක් දාලා සව් එකක් හදන්න කියලා ඔයාගේ වයිෆ්ට ඕඩර් එකක් දාමු මේ ඊට කලින් ඔන්න ඔය දාගෙන ඉන්නෙම ගලවලා දානවා. ඕකේ මයි ලෝඩ් මම මේ ටික රිමූව් කළා ගේ ඇතුළට ගියා මගේ මාම්ට ඕඩර් එක දාලා එන්නම් එතකන් අප්පච්චි මෙතන වැඩ ටික බලා ගන්නකො මං ගිහලා එන්නම් අර තාම උදේ කැඳේකවත් බීලා නැහැ. වෙන අයකද කොල කැන්දේක? තාම උදේ කොල කැඳේකවත් බිව්වේ නැද්ද? අමතකුණානේ අප්පච්චි මොකද ඉතින් මේ තියෙන වැඩත් එක්ක මේ දැන් ඕක අයින් කරලා දාලා දැන් ඔයාට ඕක පුළුවන් නේ. මෙන්න මේක අරන් රේක කරලා දාන්න. මම පොඩ්ඩක් ගිය තුලට ගිහින් එන්නම්. රේක කරන්න ඔව් ඔයා මේ මම ඔයා නංගි මේ අනවශ්‍ය වැඩ කරන්න නැතුව ඉන්නවත් ඇයි අනේ මම මොකද්ද කළේ? කැඳේකම කොටද මෙතනට අරන් ආවේ නැන්දානේ කිව්වේ කිහින් දෙන්න කියලා. මම සුපිරි සව් එකක් ගහන්න